legacy of excellence has reached another historic milestone. Today, we celebrate the General Convocation. Hi everyone. ඔන්න දැන් අපේ ග්‍රැජුවේෂන් එකට කලින් දවසේ අද 23 හෙට උදේ තමයි අපේ ග්‍රැජුවේෂන් එක තියෙන්නේ. මට තියෙන්නේ උදේ 4 දින සෙෂන් එක. මම ඉතින් එහෙමම ඉස්කෝලේ ගිහිල්ලා කොළඹින් බස් එකට නැගලා මෙහෙට ආවා. අපේ අම්මලාත් දැන් එන ගමන් ඉන්නේ යාලා. තාම ඇවිල්ලා නැහැ. මම විතරයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද හැමෝටම ඉන්න අපි හොටල් එකක් බුක් කරා. මේක තමයි ඉන්නේ. බලමු. තාම ආව විතරයි මම. දැන් වෙලාව උදේ 4ට විතර ඇති. මේක තමයි මගේ ග්‍රැජුවේෂන් එකේ අවුට්ෆිට් එක. අම්මා තමයි මට හැන්දුවේ. මම මේ දැන් හදන්නේ මේකප් එකක් දාගන්න සැලෝන් එකට යන්න. ඉතින් මේ හොටල් එක ඉස්සරහම තමයි සැලෝන් එක තිබ්බේ. ඒක නිසා මට ගොඩක් දුර යන්න අමාරුවක් වුණේ නැහැ. ඊටලා ලෑස්ති වුණාත් කැම්පස් එකට එද්දි හරියටම පටන් ගන්න වෙලාවටම තමයි මට එන්න උනේ. මොකද මේ නුවර ගොඩාක් එදා ට්‍රැෆික් එක තිබ්බා. සැලෝන් එකෙත් වෙලාව ගියා. ඒ නිසා හිතපු විදියට උදේ ෆොටෝස් ගන්න ඒවා බැරි වුණා. කවන්නේ කොහොම හරි වෙලාවටම කැම්පස් එකට ආවා. මේ දවස් එනකම් මම කොච්චර බලාගෙන ඉන්නේද, මගේ අම්මයි තාත්තයි මේ දවස් වෙනකම් කොච්චර බලාගෙන ඉන්නේද. ඉතින් මේ දවසේ මගේ හිතේ තිබුණු සතුට, ඒ ගෞරවය කියන්න මට තේරෙන්නේ නැහැ. මේ වගේ ලෝකෙ තියෙන ලස්සනම කැම්පස් එකකින් මේ වගේ ලස්සන පෙරහැරකින් ගිහිල්ලා ඉතා ගෞරවනීය විදියට ග්‍රැජුවේෂන් එකක් ලබන්න මම කොච්චරනම් පින් කරන්නේද. ඒ වගේම මාත් එක්ක මේ පෙරහැරේ ගමන් කරන කළු ලෝගුව ඇඳගත්තු හැමෝම කොච්චරනම් ලොකු කැපකිරීමක් මේ අවුරුදු ගාන කරන්නේද මේ දවස වෙනකම්. ඉතින් මේ තමයි අපේ ජීවිතේ තියෙන ලස්සනම ලස්සන දවසක්. කවදාවත් ජීවිතේ අමතක කරන්න බැරි. ඉතින් මේ අපි මානවත් පෙරහැරේ ගමන් කරන කළු ලෝගුව ඇඳගත්තු දහසක් සිසු දරුවන්ගේ අධ්‍යාපනීය මුදුන් කමල් කඩට අද පැමිණ තිබෙන්නේ ඔවුන්ගේ උත්සාහය, උනන්දුව, කැපවීම වගේම මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් බදු ගෙවන සියලුම දෙනාගේ බදු සල්ලි නිසා. ඉතින් මේ වෙලාවේදී මම ඔවුන්ට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් ගෙවන බදු මුදල් නිසායි අද අපේ දවස මේ විදිහට ලස්සන කරගන්න පුළුවන් වුණේ.
ඉතින් මේ දවස මගේ දවස වුණාට මගේ පවුලේ අයගේ නම් අම්මගේ තාත්තගේ දවස කිව්වොත් හරියටම හරි. මොකද මගේ අම්මා පුදුමාකාර දුකක් වින්දා අද මේ දවසට මාව ළඟා කරලා දෙන්න. ඉතින් එයාගේ ආසාව තමයි ලොකුවටම මේ දවසේ ඉෂ්ට වුණේ. ඉතින් මේ ඩිග්‍රියයි අම්මගේ මගේ අතර තියෙන පුදුමාකාර සම්බන්ධයක්. 1996 රජරට යුනිවර්සිටි එකේදී ඇප්ලයිඩ් සයන්ස් ඩිග්‍රී එකක්ම ගනිද්දී 2026 වසරේදී පේරාදෙණිය යුනිවර්සිටි එකේ ඇප්ලයිඩ් සයන්ස් ඩිග්‍රියම මටත් හම්බ වෙනවා.